හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට ගොඩක් thank you මගේ YouTube channel එකේ subscribe එක 10000 පන්නන්න ලොකු support එකක් දුන්නට මම ඉස්සරහට මේ වගේ long video ගේන්න බලාපොරොත්තු වෙනවා මම හිතනවා ඉස්සරහටත් ඔයාලා මේ වගේ මට ලොකු backup එකක් දෙයි කියලා. The theme is aviation. මම අද ඔයාලට කියලා දෙන්නම් ගුවන් යානයක fuselage එකක් කියන්නේ මොකක්ද මේක කොටස් කීයකට බෙදන්න පුළුවන්ද කියලා. ගුවන් යානයක් කියලා කියන්නේ කොටස් ගොඩක් එකතු වෙලා හදපු ලොකු සිස්ටම් එකක්. ඒ අතරේ කොක්පිට් එක, පැසෙන්ජර් කැබින් එක, ගැලී එක, ෆියුල් ටැන්ක් මේ කියන සියලුම දේවල් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ෆියුසලාජ් එකට. මම දැන් ඔයාලට පෙන්නන්නම් ගුවන් යානයේ ෆියුසලාජ් එක කොටස් කීයකට බෙදන්න පුළුවන්ද කියලා. හරි. මේ තියෙන්නේ ගුවන් යානයේ බඳ කොටස. ඒ කියන්නේ ෆියුසලාජ් එක. අපි කොක්පිට් එක තියෙන තැනට තමයි කියන්නේ ෆෝවර්ඩ් ෆියුසලාජ් කියලා. එතකොට මගින් ගමන් කරන තැන නැත්නම් පැසෙන්ජර්ස්ලා ඉන්න තැන තමයි අපි කියන්නේ සෙන්ට්‍රල් ෆියුසලාජ් කියලා. එතකොට ගුවන් යානයේ අග කොටස නැත්නම් ක්‍රූ මෙම්බර්ස්ලා ඉන්න තැනට අපි කියන්නේ AFT ෆියුසලාජ් එක කියලා. සරලවම කියනවා නම් ගුවන් යානයක බ්ලැක් බෝන් එක නැත්නම් මෙයින් කැබින් එක කියලා හඳුන්වන්නේ මෙන්න මේ ෆියුසලාජ් එක. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට පුළුවන් මට ඒවා හදාගෙන ඔයාලට ඉස්සරහට වීඩියෝස් ගේන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ